සර්ප්‍රයිස් කරනවා. ඒක තමයි මේ කල්යාණ මිත්‍යා කරන්නේ ඔක්කොමල්ලම සර්ප්‍රයිස් කරනවා. ඔයා හිතන්නවත් බෑ. හරි. දැන් පැහැදිලි. ඒක මොකද්ද? මොකද්ද ඒක ලියලා තියෙන්නේ? ඔව්. මට පාඩම් කියලා දෙන්න. අර මේසේ ඇඳලා දෙපැත්තේ වාඩිලා ඉන්නේ නේද? පුළුවන් විදිහට ඇඳලා තියෙනවා. දැන් ඒකත් වැදගත් දෙයක් වශයෙන් එයා දැකලා තියෙනවා නේ. ඈ? විශේෂ අවස්ථා. අනිත් එකත් දැන් ඒ තමයි අම්මගේ වැඩ පිළිවෙල තමයි මුළු වැඩ පිළිවෙලම තමයි ඔය පොල් ගානේකින් උදේ ඉඳන් රැ වෙනකම් වැඩිපුරම වැඩ කරපු නේද? කාලේ. ඒක වටිනවා. ඔව්. ඉද්දට එක්කෙනා. පැහැදිලිද? ඒකට අම්මගේ ඊළඟ ප්‍රාර්ථනාවේ තියෙන්නේ ලොක්ක මෙහෙම පුතා අන්න. දැන් මේ පුතාලා දෙන්නනේ. මුරුරා දෙන්නේනේ. ඒ දෙන්න සමගියෙන් ඉස්සරහට යන්න එපා. මේ ලොකු පුතාගේ ගමන ඊට වෙනස් වෙනවා. ඔක්කොම ජීවිත යනවා. විවිධ ප්‍රශ්න ගොඩක් යාට ඇති වෙනවා තියෙනවා. ඉතින් මේ දෙන්නව සමගියෙන් ඉදිරියට යනවා දකින්න ඔයාලට ලැබෙයි කියලා මම හිතනවා. ඒකනේ වාගේ ප්‍රාර්ථනේ මම දන්නවා. අපි ඒක කරමු. ඒක කරන්න බැරි වෙන්නේ ඒක ඇත්තට අමාරු දෙයක් නෙවෙයි. මේ දෙන්නවා සෝවාන් ඵලයට පත් කරනවා කියන එක අමාරු දෙයක්. සාමාන්‍ය